දියුණුවේ රන් දොරටුව ළඟ නොබියව හිට ගන්න දුවේ පුතේ මේ ඔවදන හොඳින් හිතට ගන්න දිවි මග මාදිනු අයුරු ඔබට කියා දෙන්න දෙලොවම දින නාමාවත ඔන්න අසාගන්න ජීවිතේ දිනන දුවට පුතාට මේ කතාව ඉතාම වටිනා කතාවක් වේ. අහලා බලමු. ඕම් පුතේ දුවේ දියුණු වෙන්න නම් කරන්න ඕන දේ මොකද්ද කියන එක අහගන්න. දියුණු වෙන්න ඕන කෙනා නිරෝගීව ඉන්න ඕන. සිල්වත්කම රකින්න ඕන. වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපදින්න ඕන. හොඳින් ඉගෙන ගන්න ඕන. දැහැමින් ජීවත් වෙන්නත් ඕන. කම්මැලි වෙන්න බෑ. දැන් අපි දන්නවා ගිලන් වුණාට පස්සේ අසනීපයක් හැදුනට පස්සේ පාඩම් කරන්න බෑ. වෙනත් වැඩක් කරන්නත් බෑ. කොච්චර සම්පත් තිබුණත් ඒවායින් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ අසනීපයෙන් ඉන්නවනම් රෝගීව ඉන්නවනම්. අලුතෙන් යමක් උපයා සපයා ගන්නත් බෑ. පිනක් දහමක් කරන්නත් බෑ. වැඩක් කරන්නත් බෑ. එහෙම උනේ රෝගී වුණොත් තමයි. ඒ නිසා නිරෝගී බව දියුණුවට අවශ්‍ය කරන ප්‍රධානතම කරුණක් බව හොඳට මතක තියාගන්න. ආරෝග්‍යා පරමාලාභ. ඒ වගේම තමයි අපි ජීවත් වන්නේ තනියෙන් නෙවෙයි මේ සමාජය තුළ. සමාජයක ජීවත් වන විට අපි කරන කියන දේ සමාජයට බලපානවා. ඒ වගේම කතා කිරීමේදී සහ වැඩ කිරීමේදී ඊටාම පරිස්සම් විය යුතුයි. හිතට එන හැම දෙයක්ම කියන එක හිතෙන දේ කරන එක සුදුසු දෙයක් නෙවෙයි. සමාජයේ ඇති හොඳ සිරිත් හඳුනාගෙන ඒවාට ගරු කිරීමට අවශ්‍යයි. පන්සල පාසල මේ වගේ තැන්වල හැසිරෙන විදිය ගැන හොඳින් අවබෝධ කරගන්න ඕන. ඒ වගේම ලැජ්ජා බය ඇතුව ජීවත් වෙන්න ඕනි. මේ කරුණු දියුණුවට හේතු වෙනවා. ඒ කියන්නේ සීලාචාරකම දියුණුවට හේතු වෙනවා. ඒ වගේම තමයි කල යුතු නොකල යුතු දේ ගැන කුඩා කාලේ ඉඳලම අපිට දැනීමක් ඇති කරගන්න ඕනි. වැඩිහිටි අයට කිසියම් දැනීමක් තියෙනවා. ගුණ නුවණින් වගේම වයසින් වැඩි අය අපි අතර ඉන්නවා. ඇතැම් වැඩිහිටියන් පත පොත කියවලා ඉගෙන ගැනීමෙන් ඒ ගුණ නුවණ දියුණු කරගෙන තියෙනවා. ඇතැම් අය සමාජයේ ජීවත් වීමෙන් ලැබෙන දැනුමෙන් Tamanගේ ගුණ නුවණ දියුණු කරගෙන තියෙනවා. ඒ අයගේ උපදෙස් ලබා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම අපේ ළඟම වැඩිහිටියන් වන අපේ දෙමව්පියන් ගුරුවරුන් මේ අයගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. අප කරන වැඩ වැඩිහිටියන්ගේ උපදෙස් සහ අනුමැතිය ඇතිව කළොත් තමයි අපිට දියුණුව ළඟා වෙන්නේ. ඒ වගේම තමයි ඉගෙනීමෙන් තොරව දියුණුවක් නම් හිතන්න බෑ. දිනපතා පාසලෙන් දහම් පාසලෙන් පොතපත කියවීමෙන් බණ ඇසීමෙන් අපි ලබා ගන්න දැනුම ඊටාම වැදගත්. ඒ දැනුම දියුණු කරගන්න ඒ වගේම ජීවිතයේ දියුණුවට උපකාරී කරගන්න ඕනේ. ඒ නිසා
බහුශ්‍රතකම හැවත් බහුශ්‍රතකම අපි කියන්නේ හොඳට ඉගෙනගෙන තිබීම නැත්තම් බහුශ්‍රතකම දියුණුවට අවශ්‍ය කරන ප්‍රධාන කාරණයක්. ඒ වගේම මිල මුදල් තිබුණත් මිල මුදල් තිබුණු පමණින් කෙනෙකුට දියුණුවක් ඇති පුද්ගලයෙක් කියලා කියන්න බෑ. ගුණධර්ම ඔහු තුල තිබිය යුතුමයි. සත්තු මරණව නම් හොරකම් කරනව නම් දුම්බීම සුරාපානය ආදී දුසිරිත්වලට පුරුදු වෙච්ච තැනැත්තෙක් නම් දින දින ඔහු පිරිහෙනවා මිස දියුණුවක් නම් ඇති වෙන්නේ නැහැ. එබැවින් දැහැමිව ජීවත් වීම දියුණුවට ප්‍රධානතම හේතුවක් තමයි. ඒ වගේම තමයි කම්මැලි වුණොත් පාඩම් කරන්න බෑ. ගොවිතැන් වෙලහෙළඳාම් මේ කිසි දෙයක් කරන්න බෑ. රස්සාවක් කරන්නත් බෑ. සිල් රැකීම, භාවනා කිරීම ආදී කිසිම කටයුත්තක් කරන්න බැහැ කම්මැලිකම තිබුණොත්. කම්මැලිකම ඊටාම බාධාවක් දියුණුවට. ඒ නිසා කම්මැලි නැතිකම දියුණුවට ඊටාම අවශ්‍යයි. දියුණු වෙන්න හිතාගෙන ඉන්න. දියුණු වීම ඔබේ අනිවාර්යම කාර්යයක්. එය ඔබේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක්. ඒ නිසා දියුණු වෙන්න මෙන්න මේ කරුණු ටික ඉතාම හොඳින් මතක තියාගන්න දුවේ පුතේ.